වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද ඉතින් ළමයි? අර හැමෝම හොඳින් ඉන්නව නේද? අනිවාර්යෙන්ම ඔයාලා හොඳින් ඉන්න ඕනේ ඉතින්. කොහොමද ළමයි ඉතින් ඔයාලා මේ දවස්වල මොකද කරන්නේ? ඔන්න ඉතින් මම නම් චුටි ගමනක් ගියා. අන්න වීඩියෝ එක තමයි ඉතින් ඔයාලව එක්ක ෂෙයා කරගන්න හදන්නේ. එන්න ළමයි ඉතින් vlog එකත් එක්ක එකතු වෙන්න. ඔන්න ළමයි ඉතින් දැන් ඔයාලා දන්නවා කොහෙද මම ගියේ කියලා. කතෝලික අයට ගොඩාක් විශේෂ වන මඩුපෑණියන්ගේ පල්ලියට තමයි ගියේ. එන ළමයි නැති වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න ඉතින් ගොඩක් අය යන්න ආසාවෙන් ඇති. ගියපු අය ඇති ඉතින් යන්න ආශාවෙන් ඉන්න අයට ඉක්මනටම යන්න ලැබෙන්නේ කියලා ඉතින් මං හදවතින්ම ඉල්ලන ගමන් එන ළමයි ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔන්න ළමයි ඉතින් අපි ගියේ පළවෙනිදා පාන්දර 2:00 විතර. ඔන්න ඉතින් පිටත් වෙන්න කලින් අපි නැන්දලේ ගෙදරින් තමයි පිටත් වුණේ. ඔන්න ඉතින් ආගමික විදියට පහන තියලා ඒ වගේම මඩුපෑණියන්ගෙන් අවසර ආරක්ෂාව එයාගෙන් ඉල්ලගෙන ඔන්න ඉතින් අපි ගමන පිටත් වෙන්න තමයි යන්නේ. එන්න ළමයි නම් ඉතින් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මඩුපල්ලිය යන්න අයිඩියා එකක් තියෙන අයට ඉතින් ලේසි පාරවල් එම හොයාගන්න පුළුවන්. එන්න ළමයි එන. ඔන්න ළමයි ඉතින් හරියටම ගෙදරින් පිටත් වෙන ටයිම් එක තමයි තියෙන්නේ. ඔන්න ඉතින් කාර් එක නගින්න යන්නේ. එන්න ළමයි ඉතින් ඉස්සරහට අපි මොකද කරේ කොහොමද ගියේ කියලා ඉතින් බලාගන්න පුළුවන්. එන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න. ඔන්න ළමයි ඉතින් ගෙදරින් පිටත් වෙලා ටික දුරක් යද්දී මට තැන නම් මතක නැහැ. ලාෆ් එකකින් නැවතුවා ස්නැක් ටිකක් ඒ වගේම පොඩි කිරි පැකට් මොනවා හරි බොන්න ගන්න. ඔන්න ඔය ඉතින් ඒ වෙලේ තමයි ඔය චූටක් ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න වීඩියෝ එකක් ගත්තා. ඔන්න ළමයි ඔන්න ඉතින් ස්නැක් ටිකත් අරගෙන එන්න ඉතින් වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ළමයි හොකින් පොඩක් ගණන් ගන්න එපා. මොකද අපි එකේ පාර අයිනට කිට්ටු නිසා වොයිස් දෙද්දි වාහනේ යන සද්ද ඇහෙනවා. ඔන්න ළමයි ඉතින් ලාෆ් එකෙන් ඒ ස්නැක් ටිකත් අරන් ඔන්න ඔය ආයෙ අපි කායකට නැගලා පිටත් වෙන්න යන්නේ. අයියෝ ළමයි මලින් වොයිස් දීපු එක චුට්ටක් සවුන්ඩ්ස් අවුල් දාන්නේ නැහැ. මොකද හේතුව මගේ මයික් එක චුට්ටක් අවුල් ගිහලා. ඔන්න ඉතින් දැන් මම ආයෙක අයින් කරලා ඔන්න වොයිස් එක දෙන්න ගත්තා. ඔන්න ළමයි මහා කලවරි තමයි අපි ඉතින් ඔන්න ඔය යන්නේ. එන්න ඉතින් එන ළමයි එකතු වෙන වීඩියෝ එකත් එක්ක ඉස්සරහට. දැන් ඔන්න ළමයි පුත්තලම අරිය පාස් කරගෙන යන ගම ඒ වගේම අනිත් ළමයි කියනවනේ මට පණින්න එපා. මොකද මම කතෝලික නෙමෙයි නැන්දිලා කතෝලික. මම බෞද්ධ. ඉතින් ඒක නිසා දන්නේ නැති දේවල් කියවනොත් මට සමාව වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මොකද මම හරියටම දන්නේ නැහැ කතෝලික අය පාවිච්චි කරන වචන දෙවියන්ට කියන දේවල්. ඒක නිසා මම ඉතින් දන්න විදිහට ඔයාලට වීඩියෝ එක විස්තර කරගෙන යනවා. එන්න ළමයි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මෙන්න මෙතන තමයි එළිය වැටිච්ච ගමන් ඉතින් බෑලා පාරවල් දෙකකින් ළඟ පාර මොකද්ද කියලා හොයාගන්න බැරිව ඔන්න ඉතින් ඔය ආන ගමන් ඉන්නේ. ඉතින්
පාරත් අරිම ලේසි ළඟම හොඳම පාරත් ඔයාගෙන ඔන්න ඉතින් ඉස්සරහට ගමන පටන් ගන්න යන්නේ ළමයි එන්න නම් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක වෙන්න හොඳම ටික ලස්සනම ටික තියෙන්නේ අන්තිම හරිය ළමයි ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න ඔන්න ළමයි ඉතින් තෙල් පොලිනුත් ඔන්න දැක ගන්න පුළුවන් වුණා ඒකත් ඉතින් බලන ගමන් ඉස්සරහට යමු අපි මේ ළමයි පුත්තනම් පාස් කළ චුට්ටක් ඉස්සරහට ඉඳන් මට හරියටම දැන මතකයි නෝරෙලි වගේ වීදුමෙන් සම්පූර්ණ වැහිලා ළමයි මාර ලස්සනයි ඉතින් ඔන්න අපිට පොඩි අයිඩියා එකක් ආවා ඉතින් බෑලා ෆොටෝ ටිකක් ගමු කියලා අතන නම් ඉතින් මල්ලි නංගි නෑ ඔන්න ඉස්සරහට නංගි ආව ෆොටෝස් ගන්න මල්ලිත් ආවේ නෑ නිදි මතයි කියලා හිටියා මේ තමයි අපේ නැන්දා ඒ වගේම මාමා නැහැනේ මාමගේ නංගි මල්ලි අපි ටික තමයි ගියේ ඔන්න ඉතින් ඒකත් හඳුනලා දෙන්න ඔයාලට ඔන්න බලන්න බලමයි මාර මිහිදුමක් නුවරඑළිය ගියා වගේ මට නම් එතන වයිබ් එක දැනුනේ ඔයාලත් එන්න ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා එන්ජොයි කරන්න පේනව නේද ළමයි බොරුද කිව්වේ මිහිදුම කොහමද එන්න ඉස්සරහට තව දේවල් තියෙනවා ඔයාලට බලා ගන්න අනිතකට මඩු පාල් ලියන්න ඉන්න කෙනෙක් නම් අයිඩියා එකක් අරගෙන යන්න පුළුවන්. ඉතින් අපි පාන්දර පිටත් වෙච්ච නිසා කළුවර යාවේ ඔන්න ඉතින් එළිය වැටිච්ච ගමන් අපිට කොෆි එකක් බොන්න ඕනේ නා. අනිතින් කොෆි එකක් බොන්න නතර කරපු තැනත් ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න චුටි වීඩියෝ එකක් ගත්තා. ඔන්න බලන්න නුවරඑළිය ඉන්නා වගේ නේද? හිතන්න පුළුවන්ද? බැහැ නේද? නුවරඑළිය නෙවෙයි කියලා හිතන්න බෑනේ. එන්න ළමයි ඉස්සරහට එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක ඉතින් දන්න දෙයක් තමයි මඩු පල්ලි වන්දනා කරන්න බැරි කාලයක් තිබුණා අපිට ඒ වුණාට ළමයි ඒ වගේ ලොකු යුද්ධයක් තිබ්බා කියලා කිසිම සලකුණක්වත් නැහැ හරිම ලස්සනට හරිම චාම්ම හරිම නිස්කලංකව තියෙනවා ළමයි දැන් ඔයාලටත් ඉතින් ඇත්තටම අදහසක් තියෙනවා නම් වන්දනා කරන්න යන්න ඒ වගේම ළමයි ඉතින් ඉස්සරහට පාස් කරගෙන යද්දි ලස්සන වැවක්ද ඔයක්ද මම ඒක හරියටම දන්නේ නැහැ ළමයි. ඔන්න ඉතින් අපිට හමුනේ ඒ හරියට අපි නැවතිලා ෆොටෝ ටිකක් එහෙම අරගෙන වීඩියෝ අරගෙන ඔන්න ඉතින් අපිට ඒ වගේම මෙතන පාරු ඉන්න දෙන්න අපිට ආලු මලුත් දුන්නා. කඩලා යාලා මොකොත් අපි සල්ලි දෙන්න කියලා යවමත් එපා කියලා එයාලම කඩලා දුන්නා අපිට. ඒ වගේ බලන්න ඉතින් ඉත හොඳ මිනිස්සු ඉන්නවා අපේ ලංකාවේ මිනිස්සුනේ. එන්න ළමයි ඉතින් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඔන්න ඉතින් මගේ ඉතින් සුපුරුදු පරිදි ඇක්ෂන් ටික දාලා වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි උදේ කෑම කන්න නැවතුණා තැනකට ඇත්තටම හොඳයි එතන පිරිසිදුයි හරිම ප්‍රියමනාප විදිහට කෑම ටික තිබුණා මම නම් කෑවේ නැහැ ළමයි අපේ මල්ලිලා කෑවා යාළුවා නම් කව රසයි කියලා මොකද මම සෝටිස් කෑවේ
අන්න ඉතින් ඔයාලත් මට පල්ලි යනවා නම් මෙතනින් ඔයාලට කෑම කාලා යන්න පුළුවන්. ඇත්තටම පිරිසිදුයි, රසයි කෑම හොඳටම තිබුණා කියලා කිව්වා. පිරිසිදු නම් තිබුණ ළමයි මං සොටිස් කෑවා. එන්න ළමයි ඉතින් උදේ කෑම කාලා ඉස්සරහට යමු. කෑම කලා පිනිකම්ම කාරවලට නැගෙන ඔන්න ඉතිරිතල ෆොටෝස් ගත්තා, වීඩියෝ කරා. එකත් ඉවර කළා. ඉතින් ඉස්සරහට ගමන අපි ගියා ළමයි. හතරන වීඩියෝ එක ටිකක් දිග වැඩි. ඉතින් ඔයාලට බෝරින් වෙයිද දන්නේ නැහැ. ඔන්න ඉතින් බලන්න එනං. ඔන්ලම ඉතින් ඔය පාරවල නම් මන් දන්නේ. අපි ඊට පස්සේ පාරකට දැම්ම ළමයි සම්පූර්ණ කිලෝමීටර් ගාණක්ම බඩේින්ගු පාරේ දාලා වේලෙනවා. ඒ පාර දිගට මේ වගේ ළමයි. ඉතින් ඒකත් ඔයාලට පෙන්නන වීඩියෝ එකක් කරන ගමන් ඉස්සරහට ගියා. එන්න ළමයි එන. ඊට ළමයි කිට්ටුවේදී අක්කර ගානක කැලයක් විතර ළමයි. ඒක නිසා ඉතින් මම ගොඩක් වීඩියෝස් ඉතින් එකක් ගත්තේ නෑ. මොකද ගස් කොළන් විතරයි. ඔන්න ඉතින් පල්ලියට අපි ඇතුළට එන තැන මාරම විතර වයිබ් එකක්. ඒ කියන්නේ වෙනසක් දැනෙනවා ළමයි. ඇත්තටම ලොකු ආස්කම් තියෙන තැන. ජාති භේදයක් නැතුව ආගම් භේදයක් නැතුව ඔයාලට කියලා වන්දනා කරන්න පුළුවන්. කැමති අය වීඩියෝ එක දැකලා ඉතින් ආසාවක් හිතනවා නම් අනිවාර්යෙන් ගිහලා වඳින්න. එන්න ළමයි ඉතින් පල්ලියට ඇතුල් වෙන තැන ඉඳලා පල්ලි ඉතින් වීඩියෝස් ගන්න හම්බුනේ. මොකද පල්ලි වීඩියෝ කරන්න බැරි තැන් තියෙනවා. ඉතින් ඔයාලා වෙනුවෙන් මම ගන්න පුළුවන් තැන් ඉතින් ගත්තා ළමයි. වීඩියෝ එක ඉවරනකල් බලන්න එන්න. අපි කොමන් ළමයි උදේ 11 මාර වගේ වෙති පල්ලියට ගියා. මාරම වුවක් මාරම රශ්නයක් තිබ්බේ ළමයි උදේ මිහිදුම තිබුණාට පල්ලිය කිට්ටුව හරිය මාරම රශ්නේ. ඔන්න ඉතින් ඔය ළමයි පල්ලියට ඇතුල් වෙන තැනම ඔයාලට ඉටිපන්දම් කොන්ත වගේ දේවල් ගන්න පුළුවන් ෂොප් ටික තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි අවශ්‍ය කරන බඩු ටිකත් අරගෙන ඉතින් ඔන්න අපි ඉස්සරහට ගියා. ඉතින් ඔය එක ගේට් එක තියෙන ෂොප් ටික තමයි අර. ඒකේ අපිට හරියන්නේ නැති කොන්තයක් තිබුණා. ඊට පස්සේ අපි ආපිට ෂොප් එකට ගිහලා තමයි ඔය එතන නැන්ද ෂොප් එකේ බඩු ටික ගන්න කලින් ඉතින් අපි වීඩියෝ කර කර හිටියා. එන්න ළමයි ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඉතින් පල්ලියට ඇතුළු වුණාට පල්ලිය ඇතුලේ වීඩියෝස් ගන්න බෑ. මොකද අනිත් අය වන්දනා කරන යුත්තේම ගන්න බෑ කියලා කිව්වා එතන අය. ඒක නිසා ඉතින් ඔන්න පල්ලියවට ගත්තා. මාරම ලස්සනයි. ලොකු කැලයක් මැද තියෙන්නේ. මාරම ලස්සනයි. එන්න ළමයි ඉතින් ඔයාලත් මඩු මෑණියෝ වන්දනා කරලා ඉතින් ඔයාලගෙත් කරදර දුක කියලා ඉතින් මෑණියන්ගේ පීඨ ආශිර්වාද ලබාගෙන ඔයාලගෙත් හිතේ තියෙන බලාපොරොත්තු ඒ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් තැනක්, ලොකු ආස්කම් තියෙන තැනක් ඔයාලට පුළුවන් එන්න. ඒත් කරගන්න ළමයි ඉතින් මම දන්නේ තේ මම ඔයාලට කිව්වා
එන්න ළමයි ඉතින් වීඩියෝ එකේ තව ටිකක් තියෙනවා ඒකත් ඔයාලා බලන්න. පස් ගන්න තැනක් තියෙනවා. එතන කොච්චර පස් ගත්තත් ඒ වල වැහින්නේ මට ඒක වීඩියෝ කරගන්න බැරුව ගියා ළමයි මඩු පල්ලි ගියා. ඒ දන්නවා ඒ මොකක්ද කියලා. මේ ළමයි මඩු මෑණියන් වන්දනා කරලා අපි එළියට එද්දී අවසානටත් මඩු මෑණියන්ට යාඥාවක් තියෙනවා කියලා නේද කො මම ඉගෙන විස්තරාත්මකව කියන්න දන්නේ. ඔය ඒ දේ කරන තුලේ තමයි අපි ඔය වීඩියෝ එක ගත්තේ. එතනින් එද්දි ළමයි 6 පහ වුණා. මම හිතන්නේ අපි චුට්ටතරක් එද්දිම ගොඩාක් කලවර වැටෙනවා. ඒක නිසා මම එතනින් ආ වීඩියෝ කරගන්න හම්බුනේ. මොකද ගොඩාක් කලවරයි පැත්ත. ඉතින් වීඩියෝ අරන් තියෙන්නේ අලකට. මේ තමයි මඩු පල්ලියේ ආරම්භයකයි මම තියලා කුඩි ඔන්න ඉතින් අද වීඩියෝ එකත් බැලුවට ඔයාලට ගොඩාක් thank you. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම එන්න ළමයි. ඉතින් දිගටම channel එකට එකතු වෙලා ඉන්න. ආදරේ නම් හැමෝටම bye bye.